ඔබට ඒ කාන්තී සුගතිය උපදින්න උපකාර වෙන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි සද්ධාව. ඔබ නිතර බුදුගුණ සිහි කරනවන, ඔබ නිතර ධර්මී ගුණ සිහි කරනවන, ඔබ නිතර ආරි මහා ශ්‍රාවකයන්ව සංඝයාව ගුණ වශයෙන් සිහි කරනවන, ඔබේ හිතේ තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාවක් උපදිනවා. එහෙම සද්ධාව ඉන්ද්‍රයක් හැටියට, බලධර්මයක් හැටියට, සීක බලයක් හැටියට දියුණු කරගත්ත කෙනා, ඒ කෙනා කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඒ සද්ධාවම බලවත් වෙලා ඔහු මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. පිංහතුනි, දවසක් දෙවිවරු පිරිසක් දිවිය ලෝකෙ සතුටු වෙමින් ප්‍රීති ගෝසා කරනවා. දෙවිවරු බුදු කෙනෙක් පහළ වෙනකොට බුදුන් සරණ යන අය නිසා දිවිය පිරිස වැඩි වෙනවා කියලා දෙවියන් ප්‍රීති ගෝසා කරනවා. ඒකට හේතුව බුද්ධ ශූන්‍ය කාලවල ලෝකෙ බලවත්ම දේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. පින් පව් කියලා දෙයක් නෑ. ඕනේ අකුසලයක් කරපල්ලා. ඔය විපාක නෑ, කර්ම කර්මඵල කියලා දෙයක් නෑ. ඔය වගේ අදහසක් ලෝකෙ මිත්‍යා දෘෂ්ටිය හැටියට පැතිරෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය පිහිටන කාලේ, බලවත් වෙන කාලේ ලෝකෙ බොහෝ පිරිස අකුසල් වලට ලැජ්ජාව බය නැති වෙනවා. ඒ නිසා බොහෝ අකුසල් කරලා, පව්කම් කරලා, මිත්‍යා දෘෂ්ටියේ යුතුව කටයුතු කරලා බොහෝ පිරිස මරණින් මත්තේ අපාගාමී වෙනවා. ඒ කාලවල, මිත්‍යා දෘෂ්ටිය බලවත් කාලවල, බුද්ධ ශූන්‍ය කාලවල දිවිය පිරිස අඩු වෙනවා කියලා. හැබැයි බුදුවරු පහළ වෙනකොට මිනිස්සු සද්ධාව ඇති කරගන්නවා, සිල් ගුණ දහම් රකින්නවා, දන් දෙනවා, පින් කරනවා, කර්ම කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා, මෙලෝ පරලෝ පිළිගන්නවා, පාපයට බය ලැජ්ජාව ඇති වෙනවා. ඒ තුළ බොහෝ පිරිස මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. ගාථාවකින් කියනවා, යේකේචි බුද්ධං සරණං ගතාසි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ යමෙක් බුදුන් සරණ ගියොත් අවබෝධේ නතිය ගමිස්සන්ති අපායං, ඒ අය නම් අපායවල් වලට වැටෙන්නේ නැහැ කිව්වා. පහාය මානුසං දේහං, මානුසං කියන්නේ මේ මනුස්ස දේහය, මිනිස් කය, මිනිස් ශරීරය අතහැරියට පස්සේ දේව කාය පරිපුරෙස්සතියයි කාන්තෙන් සුගතිය යනවා. එතන පෙන්වන්නේ දිව්‍ය පිරිස වැඩි වෙනවා කියන බුදුන් සරණ යන අය නිසා. එතකොට අපිට පේනවා සුගතියක යන්නත් බලවත්ම දේ තමයි තුනුරුවන් ගැන සද්ධාව තියෙන්න ඕන. ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබට සුගතිය යන්න නම් අවශ්‍ය පළවෙනිම දේ තමයි කිව්වා තුනුරුවන් ගැන සද්ධාව. පින්වතුනි, බුදු ගුණ